පස්සේ පළවෙනි vlog එක අපි අද යනවා දැන් සිකිරි අද අපි සිකිරි යනවා මගේ first time සිකිරි යන first time ආරේ හුගේ බයි යන්නේ අපි අද ලයිට්ස් ක්ලබ් එකේ කට්ටියත් එක්කනේ මම ඔයාලට ඒක ළඟ පෙන්නන්නම් මමත් පළවෙනි පාට තමයි ළඟ නීටේ මම දැකලා මේ ආනන් ඉතින් යනවා නිතරම අද අපි ෆැමිලිස් එක්කම යන නිසා තමයි මම එක යන්න තනම දාලා තමයි යන්නේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ අපි දැන් මේ බස් එකේ තමයි යන්නේ ඊළඟට අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආයිමත් අපි යන්න පිටත් වුණා. මොකද ටිකක් දුර යන්න තියෙන නිසා. එහේ ඇක්ටිවිටීස් ගොඩකුත් ලෑස්ති කරලා තිබුණ නිසා ඉතින් ඉක්මනට ගිහලා රෙස්ට් කරන්නත් ඕන නිසා අපි ඉක්මනට පිටත් වුණා. සීකිරියට ගිහිල්ලා මුලින්ම තිබුණේ විලේජ් ටුවර් එකක්. විලේජ් එකට යන ඔප්ෂන් දෙකක් තිබුණා. ට්‍රැක්ටරේ කරත්තේ. ඉතින් මං කරත්ත යන වැඩි කැමැත්තක් තිබුණේ නෑ මට. ඒක නිසා මම ට්‍රැක්ටරේ ගියා. විලේජ් එකට යන්න තිබුණේ බෝට් වල. අපි හිටපු කට්ටිය බෙදලා ඒ කියන්නේ බැලන්ස් කරලා බෝට් වලට නැග්ගා අපේ ලන්ච් එක ගන්න තැනට යන්න. මේ යන ගමන් එතන යාලා මල් කඩලා දෙනවා. දැන් මේ දවස් ටිකේ මල් තිබුණේ නැහැ. නෙළුම් මල් එහෙම තිබුණේ නැති නිසා කෙකටියා. හරි මතක විදියට කෙකටියා. එයාලා ඒ මල් පකුරක් තමයි හදලා දුන්නේ. හැම බෝට්ටුවෙම හැමෝටම. ඒක ඒගොල්ලෝ හදලා දෙනවා. බෝට්ටු ටික සේරම නවත්තලා තියෙන්නේ මල් යායක් තිබුණේ. ඉතින් අපි පුළුවන් විදියට කඩාගත්තා. ඒනට බයයි මේක බෝට්ටුව දෙපැත්තට වැනෙන නිසා. අපි දැන් කෑම කන්න හොටෙලට ඇවිල්ලා ඉන්නේ. කෑම හදනවා. හරි සුවඳයි. චෝක් එක ගලවලා ගිහින් පත්තු වෙන්න ඕනේ. පිටින් බෝට්ටුවේ වාඩියට ඇවිල්ලා තවල් කෑම කන්න තමයි යන්නේ. ආයිත් කෑම හදනවා. කමු. අර ගොල්ලගේ දාල්මගේ හදලා මල් පොකියා. කෑම සෝලේනවා. අපි නවතින තැනට ඇවිල්ලා මේ සිග්‍රි අස්න. ලොකේෂන් එක ලස්සනයි වටිනවා. එදාරය අපි නැවතලා හිටියේ සීගිරි අස්නේ. මාරම ලස්සනයි හොටෙල් එක. මාරම නිදහස්. මේ අපි ඩිනර් එක ගන්නවා. ඉතින් ඩිනර් එක ගන්න ගමන් එන්ජොයි කරන්න ඇක්ටිවිටීස් ගොඩක් ලෑස්ති කරලා තිබුණා කපල්ස් වලට ළමයින්ට සිංගල් අයට ඔක්කොටම. good morning. අද වෙන දවස. අපි බ්‍රෙක්ෆාස්ට් එක හරියට ඉවරයි. අද දවසේ ප්ලෑන් එක තමයි මියුසියම් එක බලන්න යනවා. පල්ල කරන හරි මොකක් හරි කන්දක් බලන්න යනවා. කන්දක් බලන්න යනවා කියලා තමයි කිව්වේ. බලමු. මම අද අදින්න හිටියේ ට්‍රක් එකක් අදින්න වෙන්නේ. අපි පොඩක් ඔයදින කරන්න නිසා මම දෙකකින් මේකට ගියා. ඒ නිසා කයි ඩ්‍රෙස් එකක් දෙතුව ගන්නවා. මේ මගේ හස්බන්ඩ් එයාගේ ෆෝන් එක කැඩිලා නිසා මගේ ෆෝන් එක බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලන්ච් එක අරගෙන ඇක්ටිවිටීස් කරලා ඒ ටික කරලා ඉවර වෙනකොට අපිට වෙලා මදි වුණා මියුසියම් බලන්න යන්න. තියන්න එපා නේද?
මේක තමයි මගේ අද outfit එක. ඉතින් මට ඩ්‍රෙස් එකක් හොයන්න ලොකුවට මහන්සියෙන් උනුන්නේ අපි ප්ලෑන්ස් ඔක්කොම චේන්ජ් වෙන නිසා. ට්‍රිප් එක කොහොම ඉවර වුණා? කට්ටිය මාර හොඳයි. මට warm welcome එකක් දුන්නා first time. I think see you all next time until we meet again. Bye. Thank you for watching.